ඊළඟට ස්වාමින් වහන්සේ මේ වර්තමාන ලෝකයේ ගත්තම හුඟක් වෙලාවට අද දවසේ මිනිසුන්ට වැඩ කටයුතු බහුලයි. උන් සංකීර්ණ ලෝකයක ජීවත් වෙන. නමුත් භාවනා කරන්නට හැම දිනාගෙම වගේ උනන්දුවක් තියෙනවා. හිතනවා හැමෝම මටත් භාවනා කරන්න තියෙනවා නම් හොඳයි කියලා. මේ ස්වාමින් වහන්සේ අපිට දේශනා කරන්න ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරලා මේ සංකීර්ණ ලෝකයේ මිනිසුන්ට සරලවම කරන්න පුළුවන් භාවනාවක් කුමක්ද කියලා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණ ඒක වැදගත් අවබෝධයක් ලබාගත යුතු කාරණයක්. එහෙමයි. ඒ මොකද බෞද්ධයෝ වශයෙන් බෞද්ධයන් පමණන්නේ සමහර අබෞද්ධයන් පවා හරියට කැමති භාවනා කරන්න. එහෙමයි ස්වාමීන්. එතකොට භාවනා කරන්න වේලාව තමයි නැත්තේ කියලා හැමෝම කියනවා. එහෙමයි. ටික මහත්මියෙක් මන්ට දැන් අවුරුදු 40කට වගේ ඉස්සර ලියලවනවා අපි අසුරු කළ මහත්තයෙක්. එහෙමයි. ස්වාමින් වහන්සේ අපිට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. එහෙත් ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියලා. තේරුණානේ? එහෙමයි. ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ මේ මහත්තයා. කොහොමද ඒක වෙන්නේ? Taman අවදි වූ තැන් සිට නිින්දට යනතුරු ධර්මානුකූලව සිත පුරුදු කරනවා. එහෙමයි ස්වාමී. සිත පුරුදු කරනවා. ඒකට මේ වෙලාව නියමයක් හෝ තන නියමයක් නැහැ. වැඩ කටයුතු නියමයකුත් නැහැ. টয়ලට් එකට ගියත් පුළුවන්. නාන කොටත් පුළුවන්. ආහාර ගනිද්දිත් පුළුවන්. ගමන් බිමන් යද්දිත් පුළුවන්. වාහන පදවද්දිත් පුළුවන්. එහෙමයි. හැම තැනකදීම කුඹුල් කොටද්දිත් පුළුවන්. ගොයන් කපද්දිත් පුළුවන්. වෙලඳාම කරද්දිත් පුළුවන්. හිත පුරුදු කිරීමෙන් භාවනා හැම වෙලාවෙම කරන්න පුළුවන්. එහෙමයි සර්. ඒකට තමන් ගැළපෙන මානසිකාර පුරුදු කරගන්නවා. දැන් අපි හිතමු මෛත්‍රී භාවනාව. එහෙමයි. දැන් බොහෝ සෙයින් සමාජයක් එක්ක ජීවත් වෙන අයට හරියට ගැටුම් ඇතුම් ඇති වෙන්නේ මෛත්‍රී මදි නිසා. එහෙමයි ස්වාමී. ඉතින් ඒක නිසා වඩාත්ම ප්‍රයෝජන වෙනවා තමන්ටත් අනිත් අයටත් හිතසුව පිණිස මේ මෛත්‍රී පුරුදු කිරීම. එහෙමයි. ඒකට වෙලාව නියම නැහැ. එහෙමයි. වෙලාව නියම නැහැ. දැන් අපි බොහෝ සෙයින් කීප දෙනෙකුට උපදෙස් දීලා පුදුම විදිහේ අනුසස් ලැබිලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ ජය ගන්න බැරි නඩු වලින් පවා ජය අරගෙන තියෙනවා. මෛත්‍රී කරලා. මෛත්‍රී බලයෙන්. ඒ කියන්නේ දවස පුරාම තමන්ගේ හිත පුරුදු කරන යම්කිසි අරමුණක. දැන් සමහර අයට එකින් එකට හිතන්න පුරුදු කරන්නේ නැති නිසා මම කියනවා කරණීයමෙත්ත සූත්‍රයේ දවසට අඩු ගානේ 21 වරක් හිතින් කියවන්න. අඩු ගානේ. එහෙමයි. එක්තරා මහත්මියෙක් තරුණ මහත්මියෙක් එයාට හරියට සතුරු උපද්‍රව. ඉතින් මගෙන් ඇවිල්ලා උපදෙස් ඉල්ලුවා මේට අවුරුදු 7-8කට ඉස්සර 2002 වසරේ පෙබරවාරි මාසේ. මං කිව්වා මහත්මයා මෙන්න මේ වැඩේ කරන්න. මහත්යාට ඉතින් එක තැනක වාඩි වෙලා කරන්න වෙලාවක් නැහැ. කරණීයමෙත්ත සූත්‍රයේ දවසට 21 වරක් අවදි වූ තැන් සිට නිින්දට යනතුරු ලැබෙන වෙලාවේ කරන්න. ඇඟිලි ගණන් කරලා ගණන් කරගන්න පුළුවන්. එහෙමයි සර්. මුලින් ඉතින් හිතා කියන්න වෙනවා. පස්සේ හිතට ගලාගෙනවා පුරුදු වුණාම. ඉතින් ඒක හිතට ගත්තා. ඒ මහත්මයා මාස ගණනාවකින් පස්සේ මට නැවත ඇවිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ මට 21 වර නෙමෙයි 100 වරට වඩා පුළුවන් වුණා දවසකට කියවන්න. එහෙමයි ස්වාමී. ඒකෙන් මට පුදුම ආනිසංස දැම්ම ලැබිලා තියෙනවා. සතුරුකම් කරපු අය මගේ පාමුලට ඇවිල්ලා මගේ සමාව ගන්නවා. එහෙමයි. ඒ වගේම මගේ වැඩට බාධා කරපු අය නිසා දැන් මගේ වැඩ කටයුතු සාර්ථකව ගෙනියනවා. එහෙමයි. ඊළාට මම ප්‍රාදේශීය මන්ත්‍රී ධුරයටත් පත් කරන්න ඕන ඒගොල්ලෝගෙම උනන්දු වෙයි. දැන් මගේ සීල වැඩ සාර්ථක වුණා. මම මේ කටයුත්ත නවත්තන්නෙම නැහැ කිව්වා. ඒක තමයි නියම ඥානවන්තකම. යම් කිසි ප්‍රයෝජනයක් ලැබුණා නම් ඒක දිගට ප්‍රයෝජන ගන්න. එහෙමයි ස්වාමීනි. තව එක මහත්මියෙක් ලෙක්චරර් කෙනෙක් පොලිසිය අභ්‍යාස විද්‍යාලයේ. මේ හරියම පිරිසුදුව පන්සිල් රැකෙන මහත්තයෙක්. නමුත් කාගේ හරි බොරු පැමිණිල්ලකට එයාගේ රැකියාව අවශ්‍ය වුණා. එහෙමයි. ඉතින් මා මොන ගෙහිච්ච වෙලාවකේ මහත්තයයි මතිනියයි කියන අනේ ස්වාමීනි අපේ මහත්තයාට බොහෝම අපහසුයක් දැන් තියෙන්නේ. මේකට පිළියමක් උපදේශයක් ලැබේවා. පස්සේ මම ওই උපදේශය දුන්න මහත්මලාට මේ භාවනා කරන්න කියලා කාලේ වෙන් කරගන්න බැරි නිසා දවස පුරාම ලැබෙන වෙලාවක මේ කරණීය සූත්‍රය ඉතින් කියවන්න. එහෙමයි. වැඩි කල් ගියේ නෑ. නැවත මාමුණ ගහලා කිව්වා අනේ ස්වාමීනි ඒක සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මට වැඩ තහනම් කාලෙත් වැටුප් ලැබුණා. මගේ උසස් තනතුරුත් උසස් කළා දුන්නා. දැන් බොහොම ලස්සනට යා උසස් තැනක වැජෙනවා. එහෙමයි ස්වාමී. තවත් ඒ වගේ මහත්මයෙක් ඒ විදිහටම කරණීයමෙත්ත සූත්‍ර උපදේශය අනුරාධාවල් වඩලා දිනන්න බැරි නඩුවකින් ජයගත්තා. මට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම ඒකෙන් ජයගත්තේ මේ මෛත්‍රී බලය නිසා. එහෙමයි. තවත් මහත්මයෙන් ඕපාත පැත්තේ ඒත් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී බලය පුරුදු කිරීම නිසා මම නඩුවකින් ජයගත්තා කියලා. ඔය වගේ කීප දෙනෙකුට මම දීලා තිබුණා. ඒ කියන්නේ අද කාලේ දැන් මේ බොහෝසින් සිතට වේදනාකාරී දේවල් ලැබෙන්නේම අතීත භව සංසාරවල අපාතින් සිද්ධ වෙච්ච ද්වේෂ මූල කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම, අකුසල කර්ම නිසා. එහෙමයි ස්වාමී. ඒ වායේ යටපත් වීමට තියෙන එකම පිළියම තමයි මෛත්‍රී බලය පුරුදු කිරීම.
එහෙමයි. ඒක නිසා මෛත්‍රී භාවනාව. එහෙම නැත්නම් කැමැතිනම් බුදුගුණ භාවනාව. කැමැතිනම් කායගත සති ද්වත්තිං සාකාර භාවනාව. එහෙමයි. මේවා පුරුදු කරගන්න පුළුවන්. ඒවා පුරුදු කරගත්තාම දාස පුරාම තමන්ගේ වැඩ කරද්දිමත් ඒවා මෙනෙහි කරන්න පුළුවන්. හිතට ගලාගෙන එනවා. එහෙමයි ස්වාමී. දැන් අර ඉස්සර බුද්ධ වචනේ සඳහන් වෙනවා කුරුණට කම්මාස ධම්ම නියම් ගමේ දැසගත් කම්කරෝපව වතුර ගේන්න යන්නේ භාවනාවේ. දර කඩන්න යන්නේ භාවනාවේ. පලානෙලන්න යන්නේ උයන්නේ පියන්නේ වී කොටන්නේ පොළන්නේ භාවනාවේ. එහෙමයි ස්වාමී. ඉතින් වැඩ කරද්දී ඒක යෙදෙනවා. එහෙමයි. ඒ විදිහට නිසා මේ භාවනා කිරීම සඳහා ඒ ධ්‍යාන වැඩිම නෙමෙයි. හැබැයි ධ්‍යාන වඩන්නත් හයියක් ලැබෙනවා මේ අනුස්සති වශයෙන් හිත පුරුදු කරගෙන ඉන්නකොට. එහෙමයි. යම් දවසක Tamande විවේක ලැබුණා නම් ධ්‍යාන භාවනාවක් වැඩුවොත් මේ අනුස්සති පුරුදු කරපේ කෙනාට ඉක්මනින් ධ්‍යාන වඩන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒ නිසා අපේ සියලුම ජනතාවට අපි කරුණාවෙන් වටහා දෙන්නට ඕනේ භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා හිතන්න එපා. හැම වෙලාවෙම භාවනා කරන්න පුළුවන්. හැම රාජකාරියක් තුළදී භාවනා කරන්න පුළුවන්. මේ අනුස්සති ක්‍රම Tamanට ගැළපෙන පහසු සරල අනුස්සති ක්‍රමයක් පුරුදු කර ගැනීම.